හරි අද අපි බලපු මෙන්න මේ චගොබ්දෝගු කියනවා වැඩ උපකරණ. වැඩ උපකරණ ගැන තමයි මෙන්න මේ සම්පූර්ණ මේ ප්‍රශ්න 20ම තියෙන්නේ. අපි ප්‍රශ්න 20ම බලමු. ඊට කලින් කියන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් subscribe කරන්න. මොකද පාඩම් 60ම අපි මේකේ ගහනවා. මේ channel එකේ පාඩම් 60ම ගහනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් හැම වෙලාවකම පේපර් ගහලා දානවා. එතකොට ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අපිට. දාලා අපේ තියෙන මොකක් හරි වැරදි අඩුපාඩුවක් තියෙනවා නේ ඒකත් කියන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට මොකද මම මේක කරන්නේ කාගේම සල්ලි ගන්න බලාගෙනවත් ක්ලාස් එකක් ගහන්නවත් ඒ කිසි දෙයකට නෙමෙයි. මම මේක ගහන්නේ අපේ රටේ ඉන්නවා කොරියන් කරන්න කැමති. නමුත් කොරියන් ක්ලාස් එකට දෙන්න සල්ලි නැති. මොකද දැන් පොත කරන ක්ලාස් එකට මං හිතන්නේ රුපියල් 35000ක් වගේ ගන්නවා. එතකොට මට පුළුවන් හැකි මට්ටමින් මම මේ YouTube channel එකේ පාඩම් 60ම ගහනවා. පාඩම් 60ම ගහලා මම මේ YouTube channel එකට දානවා. එතකොට ඔයාලට මට කරන්න දෙයක් පුළුවන් දෙයක් තමයි like එකක් දාන්න, comment එකක් දාන්න, කාට හරි මේක බලන්න ෂෙයා කරන්න. මොකද සල්ලි නැති මිනිස්සුන්ට මේක ගොඩක් වටිනවා. ආන් ඒක නිසා අපි අද යමු මේ ප්‍රශ්න 20 කරන්න. බලලා මං කියන්නේ මේ බලලා හොඳ නැත්තම් ෂෙයා කරන්න කියලා. බලලා හොඳ නම් වීඩියෝ එක ෂෙයා කරන්න. හරිනේ? හරි අපි පළවෙනියට ගියාට පස්සේ මෙතන කියනවා තාම් කරලිල්ගෝ. මේ තාම් කරලිල්ගෝ කියන තාම් කියන්නේ පහත, කල් කියන්නේ ඡේදය, ඉක්තා කියන්නේ කියවනවා, ගෝ කියන්නේ ක්‍රියාවන් නම් කරලා විශේෂණයන් නම් අතර. එතකොට පහත ඡේදය කියවලා මුවසේ තේහාන් කරංජි කොරසෙප්සියෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ මුවොත් කියන්නේ මොකද්ද කුමක්ද කියන අදහස. එතකොට මුවසේ කියලා කිව්වහම මොකක් මොකක් තේහාන් කියන්නේ පිළිබඳ, මේ කර් කියන්නේ ඡේද, මේ අංජි කියන්නේ කියලා ග්‍රැමර් එක. එතකොට කරංජි එතකොට ඡේදයක්ද කියලා, කොරසිප්සියෝ මේ කොරදා කියන්නේ තෝරනවා, සිප්සියෝ කියන්නේ විධානයක් දෙන ග්‍රැමර් එක. එතකොට කොරසිප්සියෝ කියන්නේ තෝරන්න කියලා. එතකොට මෙන්න මෙතන කියනවා පහත ඡේදය කියවලා මෝසේ තේහාන් කරංජි කොරසිප්සියෝ මොකක්ද කියලා තෝරන්න කියලා තමයි කියන්නේ. මොකක් පිළිබඳ ඡේදයක්ද කියලා තෝරන්න කියලා කියනවා. එතකොට අපි මුලින්ම මෙතන ගියාට පස්සේ කියනවා මේ ප්යොක් කේසෝ මුල්ගොනල් කොල්ගි විහේසෝ. මෙතන කියනවා මේ ප්යොක් කියන්නේ බිත්තිය, ඒසෝ කියන්නේ සිටදී. එතකොට බිත්තියේ මුල්ගොනල් කියන්නේ භාණ්ඩ, කොල්ගි විහේසෝ මේ කොල්දා කියන්නේ එල්ලනවා. කොල්දා කියන්නේ එල්ලනවා. ගී විහේසෝ කියන්නේ මෙන්න මේ ගී විහේසෝ කියනවා යම් කිසි ක්‍රියාවක් කිරීම උදෙසා කියන අදහස. හරිද? යම් කිසි ක්‍රියාවක් කිරීම උදෙසා. එතකොට මෙතන කියනවා තෝහාන් කියන්නේ තවද, නාමු කියන්නේ ලී නැත්තම් ගස් වලටත් ගන්න පුළුවන්. එතකොට තාවියේ කියන්නේ ආදියේ, තූකේ ඉසංගි මේ තූකේ ඉසංගි කියලා කියනවා. තූකේ කියන්නේ දෙකක්. තූ කියන්නේ අපි දන්නවා දෙකක් කියන එක. එතකොට මෙන්න මෙතන ඊසං කියලා කියන්නේ වැඩි කියන එක. ඊසං ඒ කියන්නේ වැඩියෙන්. හරිද? තූකේ ඉසං ඒ කියන්නේ දෙකකට වැඩියෙන්. මුල්ගොනල් කියනවා භාණ්ඩ, චොරිප් හල්තේ මේ චොරිප් හදා කියන්න එකලැස් කරනවා. අල්තේ කියන එකේ තේරුම් දෙකයි, විට නැත්තං අවස්ථාව. එතකොට චොරිප් හල්තේ කියලා කියන්නේ එකලැස් කරන විට. මංචි කියනවා මිටිය, මේ රෝ කියන ග්‍රැමර් එකේ තේරුම් තියෙන හතරක්. එකක් තමයි කිං මගින් යන්ට ලෙස. කිං මගින් යන්ට ලෙස. එතකොට මංචි රෝ ගුවහම මිටිය මගින් නැත්තම් මිටියෙන්. පක්නන් කියනවා ගහන. පක්නන් ගහන. චගන් කියනවා පොඩි. සිවිය කියන්නේ මේ සිවි කියන්නේ යකඩ. චෙර්රියෝ ඉම්නිදා අමුද්‍රව්‍ය වේ කියලා තමයි කියන්නේ. මෙන්න මේ ඒ දානේ අයිති හංගවන්න. හරිද? එතකොට ආයි කියන මෙන්න මේ පක්ත කියන එකේ අපිට දැන් මිටියකින් නම් ගහනවා කියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ස්ක්‍රූප්පෙනියනෙන් මේ පක්ත කරනවා නම් ස්ක්‍රූප්පෙනියනෙන් අපි කියන්නේ මොකද්ද? කිඳා බස්සනවා කියලා. හරිනේ? අපි ආයි ප්‍රශ්නේ බලමු. බිත්තියේදී භාණ්ඩ එල්ලීම උදෙසා තෝහාන් තවද ලී ආදියේ දෙකකට වැඩියෙන් මුල්ගොන භාණ්ඩ එකලැස් කරන විට මංචි මිටිය මගින් නැත්තම් මිටියෙන් ගහන චගන් පොඩි යකඩ අමුද්‍රව්‍ය වේ කියලා තමයි කියන්නේ. මේ තියෙන යකඩ අමුද්‍රව්‍ය වේ කියලා. හරිද? එතකොට අපි පළවෙනි උත්තරයට ගිහිල්ලා බලුවාම නාසාමොත් ගත්තොත් එතකොට මේ නාසාමොත් කියන එක මිටියෙන් ගහන්නේ නැහැ. නාසාමොත් කියන්නේ ස්ක්‍රූප් වෙන. ස්ක්‍රූප් වෙන අපි මොකද කරන්නේ? ස්ක්‍රූප් වෙන අපි කරන්නේ මොකද්ද? ස්ක්‍රූප් නියනේ කරකවල තද කරනවා. මේ පක්ත ගන්න පුළුවන්. නමුත් මිටියෙන් ගහන්නේ මෙන්න මේ ස්ක්‍රූප් වෙන. එතකොට මෙන්න මේ පළවෙනි උත්තරේ වැරදි. එතකොට අපි දෙවෙනි උත්තරයට ගියාට පස්සේ ඒක කියන්නේ නොත. නොත කියන්නේ නට් එක. සාමාන්‍යයෙන් අපි නට් එකයි බෝල්ට් එකයිනේ දාලා කරකවන්නේ. ආන්ගේ අර පිටිපස්සෙන් කරකවන නට් එක තමයි මෙන්න මේ නොත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මොත් කියනවා යන. හරිද? මොත් කියන්නේ යන. එතකොට මංචි කියනවා මිටිය.
එතකොට මෙන්න බලන්න දැන් මෙන්න මේ තියෙන මංචිරෝ මිටිය මගෙන් පක්නන් ගහන චගන් පොඩි සිවි යකඩ චෙරයම්ද අමුද්‍රව්‍ය වේ කියලා කියන්නේ. එහෙනම් මොකද්ද? අමුද්‍රව්‍යයක් තමයි මේ මෙන්න මේ ඇන කියන එක. ඒ කියන්නේ මිටිය මගෙන් ගහන පොඩි අමුද්‍රව්‍යනේ. මෙන්න මේ උත්තරේ 3. හරිද? මේවයි පොඩි පොඩි දේවල් තියෙනවා. මේ ටික ඇති මෙතෙන් මිටිය මගෙන් ගහන පොඩි යකඩ අමුද්‍රව්‍ය. මොනවද? ඇන. එච්චරයි. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියාම කියනවා දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා සොන්කාරක් කෙනා. මේ සොන්කාරක් කෙනා කියලා කියන්නේ මේ සොන්කාරක් කියන්නේ ඇඟිලි. මේ ඉනා කියන එකේ තේරුම දෙකක් දැනට දාගන්න හෝ නැත්තම් හා. එතකොට ඇඟිලි හෝ තරන් මේ තරන් කියන එකේ තේරුම් දෙකයි වෙනත් වෙනස්. වෙනත් වෙනස්. සුදං අරෝ මේ සුදං අරෝ කියන ක්‍රමයකින් මේ සුදං කියන්නේ ක්‍රමය අරෝරෝ කියන්නේ කිම් මගින් එන්ට ලෙස. ඔයාලා ඒක දන්නවනේ. එතකොට චබල්සු ඔප්නන් චබල්සු ඔප්නන් කියලා කියනවා මේ චප්තා කියන්නේ මොකද්ද? චප්තා කියන්නේ අල්ලනවා කියන අදහස. චප්තා කියන්නේ අල්ලනවා. අල්සු ඔප්නන් ඒ කියන්නේ කරන්න බැරි. අල්සු ඉත්තා කියන කරන්න පුළුවන්. අල්සු ඔප්තා කියන කරන්න බෑ. එතකොට අල්ලන්න බැරි. චගන් චගන් කියන්නේ පොඩි. පුපුමල් මේ පුපුමල් කියලා කියනවා කොටස්. හරිනේ? පුපුමල් කියන්නේ කොටස් අල්ලන්න බැරි කොටස්. චප්ගෝ මේ චප්ගෝ කියන්නේ අල්ලලා පුපුරි ගොනා මේ අල්ලලා නවනවා හෝ මේ චප්තා කියන්නේ අපි දන්නවා අල්ලලා එත මේ ගෝ කියන්නේ කරලා හරිද ක්‍රියාපදයක් නම් කරලා විශේෂණයක් නම් අතර. එතකොට අල්ලලා පුපුරි ගොනා නවනවා හෝ පියෝනන් පියෝනන් කියනවා මේ පියදා තියෙන්නේ. පියෝනන් කියන්නේ දිගාරින තෝහාන් තෝහාන් කියන්නේ තවද තංගි ගොනා මේ තංගිදා කියන්නේ අදිනවා. හරිද? මේ තංගිදා ගන්න පුළුවන් දැලක් නූලක් කඹයක් ලණුවක් අන්න ඒ වගේ අදිනවට මෙන්න මේ තංගිදා කියන එක ගන්න පුළුවන්. එතකොට තංගි ගොනා කියන අදිනවා හෝ කිවුනන් මේ කිවුනන් කියන්නේ ඇතුල් කරන කිවුනන් කියන ඇතුල් කරන කින් කියන්නේ දිග මේ කියල්දගේ නයනු එකතු වෙනකොට ලයනු කැපෙනවා මේ ලයනු කැපෙනවා. එතකොට කින් කියන්නේ දිග පුචොක්කන් මේ පුචොක්කන් කියන්නේ තියුණු මුයාන්ගේ මේ මුයාන් කියන්නේ හැඩය. හරිද? මේ ඒ දාලා දෙන අයිතිහංග ගන්න. තෝගු ඉම්නිදා උපකරණය වේ කියලා කියන්නේ. හරිනේ? ඔන්න බලන්න. සොන්කාරක් කෙනා. ඒ කියන්නේ ඇඟිලි හෝ වෙනත් ක්‍රමයකින් සුදංගර වෙනත් ක්‍රමයකින් චබල්සු ඔප්නන් අල්ලන්න බැරි චගන් පොඩි පුපුමල් ඒ කියන්නේ කොටස් චප්ගෝ අල්ලලා පුබුරි ගොනා නවනවා හෝ පියෝනන් කියන දිගාරින තෝහාන් තවද තංගි ගොනා අදිනවා හෝ තංගිදා කියන්නේ අදිනවා මෙන්න මේ ගොනා කියන්නේ හෝ නැත්තම් හා. එතකොට අදිනවා හෝ කිවුනන් කියන්නේ ඇතුල් කරන කින් දිග පුචොක්කන් කියන්නේ තියුණු මුයාන්ගේ හැඩේ තෝගුම්නිදා උපකරණය වේ කියලා තමයි කියන්නේ. එතකොට අපි බලන්න ඕනේ මොකක්ද මේ උපකරණය කියලා. එතකොට මෙන්න මේ නිපෝ කියනවා අපිට මේක ගන්න පුළුවන් නිපෝ කියන එක කපන අඬුව. මේ නිපෝ එකෙන් කරන්න පුළුවන් චරදා චොල්දන් හදා. නිපෝ නම් චරදා චොල්දන් හදා. එතකොට මෙන්න මේ තරයිබෝ කියලා කියනවා අපි ඉස්කුරුප්පු නියන. තරයිබෝ කියනවා ඉස්කුරුප්පු නියන. එතකොට මෙන්න මෙතන පලයියෝ. හරිද? මේ පලයියෝ කියලා කියන්නේ දිග උල්ලඬු. දිග උල්ලඩු. එතකොට මෙතන කියන චිප්ගේ. මේ චිප්ගේ කියලා කියන්නේ අපි ඔය කඩවල් වල එහෙම තියෙන අර කෑම අල්ලන්න අර නිකන් දෙපැත්තෙන් හැන්දක් වගේ ඇවිල්ලා ඒක තමයි චිප්ගේ කියලා කියන්නේ. හරිනේ? එතකොට මෙන්න මේ පලයියෝ කියලා කියන්නේ දිග උල්ලඬුව. දිග උල්ලඬුවෙන් තමයි මෙන්න මේ දේවල් කරන්නේ. මොකද නිපෝ එකෙන් කරන්නේ චරදත් චොල්දන් හදා. ඒ කියන්නේ කපනවා. මේ තරයිබෝ එකෙන් කරන්නේ මොකද්ද? පක්තා පුල්දා. ඒ කියන්නේ අර ඉස්කුරුප්පු නියන තමයි මේ තරයිබෝ කියන එක. ඊට පස්සේ පලයියෝ කියන්නේ දිග උල්ලඬුව. චිප්ගේ කියන්නේ අර කෑම අල්ලන්න තියෙන්නේ. අන්න ඒක. හරිද? ඔය කඩවල් වල එක්ක නැත්නම් ඔය චූම්පාම් වගේ එනේවයි අන්නේ මිනිස්සු ඔය කෑම අල්ලන්නේ. අන්නේ හැන්දට තමයි මෙන්න මේ චිප්ගේ කියලා කියන්නේ. එතකොට මේකේ බලන්න මෙන්න මේ ඇඟිලි වලින් හෝ වෙනත් ක්‍රමයකින් අල්ලන්න බැරි පොඩි කොටස් අල්ලලා නවනවා හෝ දිගාරින තෝහන් තවද තංගි ගොනාගෙන අදිනවා හෝ කිවුනන් ඇතුල් කරන කින් දිග තියුණු හැඩේ තෝගුම්නිද උපකරණයා මෙන්න මේ පලයියෝ කියන එක.
හරිනේ. අපිට අනිත් ඒවා ගන්න බෑ. අපි යමු අනිත් එක. ඊට පස්සේ මේක කියනවා තු මුල් ගණන. ඒ කියන්නේ මේ තු කියන්නේ දෙක මුල් ගණන කියන්නේ භාණ්ඩ. එතකොට තු මුල් ගණන කියවම භාණ්ඩ දෙකක්. තොරෝ කියන්නේ එකිනෙක. තොරෝ කියන්නේ එකිනෙක යොංගල් හාගි විහේසෝ. මේ යොග්‍යවල හදා කියන්නේ සම්බන්ධ කරනවා. මේ විහේසෝ කියන්නේ ඔයාලා දැනටමත් දන්නවා යම් කිසි ක්‍රියාවක් කිරීම උදෙසා. හරිද? යම් කිසි ක්‍රියාවක් කිරීම උදෙසා. එතකොට සයොන් හනන් කියන භාවිතා කරන නොත බෝල්තර ඒ කියන්නේ නට් එකයි බෝල්ට් එකයි තුයි ගොනා ගැන චුයිදා ගැන සද කරන ගොනා කියන්න හෝ කියන දා. එතකොට තද කරනවා හෝ පුල්තේ කෙනවා බුරුල් කරන විට මේ පුල්තේ කෙනගේ තේරුම් තව තියෙනවා ලිහනවා විසඳනවා බුරුල් කරනවා තුනම ගන්න පුළ. එතකොට පුල්තේ කියන්නේ බුරුල් කරන විට සයොන් හනන් භාවිතා කරන තෝකුම් නිදා උපකරණයක් වේ කියල තමයි කියන්න. මොකද කියන්න අපි ආය බලමු තු මුල් ගන ඒ ගැන බාණ්ඩ දෙක එකන එක සම්බන්ධ කිරීම උදෙසා භාවිතා කරන නොත බෝල්ත ඒ ගැන නට්ටන් බෝල්් තුයි ගොනා තද කරනවා හෝ පුල්තේ ලිහෙන විට සයොන් හනන් භාවිතා කරන තෝගුයිම් නිදා උපකරණය වේ කියලගෙන. එතකොට මෙ මේ චොයිද කරන්න පුළුවන් මේ චොයිදා මෙ මේ චොයිදාවොත් මෙන්න මේ ඉස්පනව එකට උත්තරේ ගහන්න. චොයිද කරන්න පුළුවන් මෙන්න මේ ඉස්පැනරගෙන් විතර. හරින ඒක උත්තරේ මෙන්න මේ දෙක. එතකොට අපි ඉතුරු උත්තර ටිකත් බලමු. මේ තරයිබෝ කියන්නේ අපි දැනටමත් දන්නවා. තරයිබෝ කියන්නේ මොකද්ද? ඉස්කුරුප්පු නියන. මේකෙන් කරන්න පුළුවන් මොකද්ද? පක්තා පුල්ද. එතකොට මේක ඇවිල්ලා පලයියෝ. මේ පලයියෝ කියන එක දන්නවා අපි කරා මේක දිග උල්ලඬු. පලයියෝ කියන්නේ දිග උල්ලඬු. හරිනේ. එතකොට මෙතන සොංගොත් මේ සොංගොත් කියලා කියනවා ඇලිස් කටුව. සොංගොත් කියලා කියන්නේ මොකද්ද? ඇලිස් කටුව. මේක ඇවිල්ලා මේක ගන්නේ මේ සොංගොත් එක ගන්නේ කඩදාසි ප්ලාස්ටික් තව ලී අන්නේ ආදියේ හිල් විදීම සඳහා තමයි මේක භාවිතා කරන්නේ. මෙන්න මේ සොංගොත් කියන්නේ. කඩදාසි වල හිල් විදිනවා කියලා આવත් අපි අනිවාර්යෙන්ම උත්තරේ ගහන්න මෙන්න මේ සොංගොත් කියන්නේ. හරිද? අපි යම් පල්ලෙහාට. ඊට පස්සේ මෙතන කියනවා චොංගියේ කියන්නේ චොංගි කියන විදුලිය. එතකොට විදුලියේ වෙනවා. මේ අයිති හංගවන්න දාන්න. විදුලියේ හිමල් කියන්නේ ශක්තිය. හිම් කියනවා ශක්තිය. හරිද? එතකොට හිමල් ශක්තිය සයොන් හායෝ මේ සයොන් හදා භාවිතා කරනවා. හායෝ වුණාට පස්සේ භාවිතා කරලා පියොක් කියනවා බිත්තිය. පියොක් කියන්නේ බිත්තිය. නාමු කියනවා දැන් ඔයාලා දැනට දන්නවා ලී නැත්තම් ගස් කියලා ගන්න පුළුවන්. හරිනේ? ලී නැත්තම් ගස් කියලා ගන්න පුළුවන්. කොම්සොක් කියන ලෝහ තෝනන් තවද ප්ලාස්ටික් තන්ගේ ආදියේ කුමොගල් තුල් ගොනා සිදුරක් විදිනවා හෝ මේ කුමොගල් තුල්දා ගැන සිදුරු විදිනවා. ගොනා කියන්නේ හෝ කියන අදහස. නාසාමොත් නාසාමොත් කියන ස්කුරුප්පු ඇන. එතකොට ස්කුරුප්පු ඇන හෝ බොල්ත ගැන නට් තංගල් කියන ආදිය තුයි ගොනා කියෙනවා තද කරනවා හෝ පුල්තේ බුරුල් කරන විට සයොන් හනන් භාවිතා කරන කොංගුම් නිදා උපකරණයක් වේ කියලගෙන. අපි ආය බලමු මෙතනගෙන විදුලියේ ශක්තිය භාවිතා කරලා බිත්තියේ නැත්තන් ලීවල නැත්තන් කොම්සෙක් කියන ලෝහ තෝන තවද ප්ලාස්ටික් ආයි ප්ලාස්ටික් තන්ගේ ආදියේ කුමොගල් තුල්ගොනා ඒ ගැන සිදුරක් විදිනවා හෝ නාසාමොත් ඉස්කුරුප්පු ඇන ඉනා හෝ බොල්ත කියන්නේ නට් තංගල් ආදිය චුයි ගොනා මේ චුයිදා ගැන තද කරන දන්නවානේ ගොනා කියන්නේ හෝ තද කරනවා හෝ පුල්තේ බුරුල් කරන විට සයොන් හනන් භාවිතා කරන පොංගුවම් නිදා උපකරණය වේ කියල තමයි කියන්න. එතකොට මෙතන කියනවා සොංගොත් කියන්නේ ඇලිස් කටුව.
මේ චොංගි තොප් කියනවා විදුලි කියද චොංගි තොප් විදුලි කියද එතකොට මෙතන කියන තරයිබෝ මේ තරයිබෝ කියලා කියන්නේ ස්කෘප්පු නියන තරයිබෝ කියනවා ස්කෘප්පු නියන එතකොට මෙතන කියනවා චොංගි දරෙල් චොංගි දරෙල් කියලා කියන්නේ මොකක්ද විදුලි ඩ්‍රිල් එක එතකොට අපි මෙතන බැලුවට පස්සේ මේක කියන්න මොකක්ද මෙන්න බලන්න චොංගියේ විදුලියේ හිමල් ශක්තිය විදුලියේ ශක්තිය විදුලියේ ශක්තිය භාවිතා කරලා පයොක් විත්තියේ නැත්තන් ලීවල කම්සක් ලෝහෝල තෝනන් තවද ප්ලාස්ටික් තංගේ ආදිය සිදුරු විදිනවන මෙන්න මේ විදුලියේ මෙතන යන චොංගියේ විදුලියේ කියලා එනකොට අපිට මෙන්න මේ දෙක මයින් කරන්න පුළ සොංගොත් වැඩන්න එතකොට තරයි බෝ වැඩන්න මොකද විදුලියේ ශක්තිය මේ තර ස්කරුප්පුනියනයි චොංගොත්තක වැඩ කරන්න මෙ මේ චොංගිතෝ එකන විදුලි කියතයි චොංගි දෙරෙල්ල එකයි තමයි ඕන එතකොට විදු මෙන්න මේක තමයි ෂෝට්කට්ට මේ හරද මෙන මේ විදුලියේ ශක්තිය භාවිතා කරලා සිදුරු විදිනවා කිව්වොත් විදුලියේ ශක්තිය භාවිතා කරලා සිදුරු විදිනවා කියලා කිව්වොත් මෙන්න මේ චොංගි දෙරේ හරි විදුලියේ ශක්තිය භාවිතා කරලා සිදුරු විදිනවා කිව්වොත් මෙන්න මේ චොංගි දෙරේ තමයි උත්තරේ 4 එතකොට අපි බලමු අනිත් එක ඊට පස්සේ මෙතන කියනවා තූකේ මේ තූකේ කියන්නේ දෙකක් ඔයාලා දැනටමත් දන්නවා තූකේ හරිද තූකේ කියන්නේ දෙකක් මුල්චේගා කියන මොනවද ද්‍රව්‍ය මුල්චේ කියන ද්‍රව්‍ය ගා කියලා උක්ත කරලා තියෙනවා ද්‍රව්‍ය ඔම්චිකිජි අන්දරොක් කියන්නේ සෙලවෙන්නේ නැති ආකාරය හරිද මෙතන ඔම්චිකිදා කියන්නේ මෙන්න මෙතන ඔම්චිකිදා කියලා කියනවා චලනය වෙන්නේ නැහැ කියන අදහස ඔම්චිකිදා කියන්නේ චලනය වෙනවා හරිද ජී අන්තා කියන්නේ කරන්නේ නැහැ දොරොක් කියන්නේ ආකාරය මොනාද ඔම්චිකිදා කියන්න චලනය කරනවා ජී අන්දරොක් කියන්නේ නැහැ කියන අදහස දොරොක් කියන්නේ ආකාරයෙන් එතකොට මේ සම්පූර්ණ වචන හැදුනහම වෙන්නේ ඔම්චිකිජි අන්දරොක්කුවට පස්සේ මොකද වෙන්නේ චලනය වෙන්නේ නැති ආකාරයට හරිනේ චලනය වෙන්නේ නැති ආකාරයට තන්තංහි මේ තන්තංහි කියලා කියන ශක්තිමත්ව චුයිගෝ කියන තද කරලා චුරිප් හනන් එකලස් කරන අමුද්‍රව්‍ය වේ කියලා තමයි කියන්නේ මොකද කියන්නේ දෙකක් ද්‍රව්‍ය එතකොට ද්‍රව්‍ය දෙක තූකේ මුල්චේගාගුවෝ ද්‍රව්‍ය දෙක ඕම්චිකිජි අන්දරොක් සෙලවෙන්නේ නැති ආකාරය නැත්තම් චලනය වෙන්නේ නැති ආකාරයට තන්තංහි ශක්තිමත්ම චුයිගෝ තද කරලා චුරිප් පණන් එකලස් කරන අමුද්‍රව්‍ය වේ කියලා තමයි කියන්නේ එතකොට මෙන්න මේ චුයිදා කරනවා නම් අපිට මෙති චුයිදා කරනවා කියලා තියෙනවා හරිද චුයිදා කරනවා කියලා තියෙන ඒ වගේම තමයි වෙන චෙර්රියෝ අමුද්‍රව්‍යයක් වේ කියලා තමයි කියන්නේ එතකොට අපිට මෙන්න මේ ස්පැනෝ ගහන්න බෑ ස්පැනෝ ගහන්න බැරි හේතුව තමයි මේ ස්පැනෝ එක අමුද්‍රව්‍යයක් නෙවෙයි හරිනේ ස්පැනෝ එක ඇවිල්ලා කොංගු එක ආයුධ අමුද්‍රව්‍යයක් කිව්වොත් අපි ගන්නෙ මෙන්න මේ නොත බෝල්ත මෙන්න මේ නොත බෝල්ත කියන එක තමයි මෙන්න මේ අමුද්‍රව්‍යයක් වෙන්නේ තද කරනවා කියලා අමුද්‍රව්‍යයක් කියලා આવොත් මෙන්න මේ නොත බෝල්ත හරින එතකොට මෙන්න මේ ස්පැනෝ ගන්න බෑ මොත් කියන්න යන එතකොට ඇන චොයිද කරන්න ඇන පක්ත තමයි පක්තා හොල්ද එතකොට නාසාමොත් කියන්න ස්කරුප් වෙන එතකොට නාසාමොත් ගන්න පක්තා පොල්ද එතකොට චුයිගෝ කරන්න බෑ මේ නාසමොත් මොත් හරින එතකොට උත්තරේ මෙන්න මේ එක එතකොට අපියන් 6 වෙනි ප්‍රශ්නෙට. අපි 6 වෙනි ප්‍රශ්නෙට ගියාට පස්සේ සේ පුරි චොරොම් මේ සේ කියලා කියනවා කුරුල්ලා. සේ කියන්නේ කුරුල්ලා. පුරි චොරොම්. ඒ කියන්නේ පුරි කියන හොටේ චොරොම් කියන්නේ වගේ. එතකොට කුරුල්ලාගේ හොටේ වගේ සෙන්ගිනන් සෙන්ගිදා කියන ඇති වෙනවා. මෙතන අපි ගන්න ඕනේ තියෙන කියන. හරිද? ඇති වෙන නැත්තම් තියෙන. එතකොට මෙතන කුරුල්ලාගේ හොටේ වගේ තියෙන තෝහන් කියන තවද චොල්සානා මේ චොල්සා කියනවා කම්බි කියන බයිඩිං කම්බි හෝ චොන්සොන් කියන වයර් තාවී ඒ ආදියේ මුල්ගොනල් කියන බාණ්ඩ චරගි වීහේ කැපීම උදෙසා සයොන් හනන්
භාවිතා කරන කොංගු ඉම්නිද උපකරණයක් වේ කියල තමයි කියන්න මොකද කියන්න සේ පොරිචොරම් සේ පුරිචොරම් ඒගැන්නේ කුරුල්ලෙක්ගේ හොටේ වගේ තියෙන තෝහන් තවද චොල්සානා ඒකැන චොල්සානා කියල ගෙනවා බයිඩිං කම්බි හෝ චොන්සොන් වයර් තාවයේ ආදයේ මුල්ගොනල් බාන්්ඩ චරගිවීහේ ඒකැන කැපීම උදෙසා මේ චරදා කියන්න කපනවෙන් මේ ගීවිහේසෝ ගීවිහේ ගැන කිරීම උදෙසා හරිද සයෝන් හනන් භාවිතා කරන පොංගොමනද උපකරණයක් වේ කියලගෙන තොට මේක තියෙන කුරුල්ලගේ හොටේ වගේලු එතකොට මේකින් කරන්නේ අපි බයිඩින් කම්බි කපනවලු නැත්තං වයර් කපන්න ගන්නවලු එතකොට මංකිවවාලට චරදත් චොල්දං හදා විතරක්කාවත් අපි ගහනුගත්ද මෙන්න මේ නිපෝයකින් මේ නිපෝයකින් තමයි කපනවා කියන දහසෙන් හරි මේ නිපෝයකින් තමයි කපන්න විතරක් පුළුවන් අනුව මොකක්දකිවොත් මෙන්න මේ නිපෝය එතකොට උත්තරය මෙන්න මේ තුන්න හරිද එතකොට මෙතන කියෙන පලයියෝ මේ පලයියෝ කියන දිග උල්ලඩු මේකින් අපිට ඒකන අල්ලන්න බැරිදේවල් අල්ල දිගහරනවා හෝ නැත්තං ඇතුල් කරන ඒවට තම මේ ගන්න මේක ප්‍රශ්න හුණනාට එතවට සිවි තොප් කියන යකට කියද මේ සිවි කියන්න යකඩ තොප් කියන්න කියත එතකොට මේ පෙන්චි ගැන කටරඩු මේකෙන් මේක ප්‍රශ්නයක් ඇති මේක කපන්න පුළුවන් එතකොට නවන්න පුළුවන් දිගාරෙන්න්න පුළුවන් මේකෙන් ඕන එකක් කරන්න පුළුවන් හරද අං ඒක නිසා අපියන් පල්ලෙහට එතකොට මේක උත්තරේ මෙන්න මේ නිපෝ කියන එක හරි එතවට මෙතන කියනවා මුල්ගොනල් කියන බාණ්ඩ චොරිප් හල්තේ එකලැස් කරන විට මොසල් අනිරා ඇනයක් නොව මොකද කියන මුල්ගොනල් බාණ්ඩ චොරිප් හල්තේ එකලැස් කරන විට මුසල් අනිරා ඇනයක් නොවේලු ඇනයක් නොව නාසා මොසල් ඒගැන ස්කරුප් වනය ඇනයන් නොවේ ස්කරුප් වනයල්ලු හරන ඇනයක් නොව ස්කරුප්පු ඇනයක් මෙතින් තොල්ලි ගෝ මේ තොල්ලිදා කියන කරකවන හරිද තොල්ලිදා කියන කරකවන ගෝ කියන්නේ ක්‍රියාපදයන්නම් කරලා විශේෂණයන්න අතර එතවට තොල්ලිගෝ කියන්නේ කරකවලා පාක් ගොන මේ පාක් පක්තා ගෙන මංකිව්වා මිටියකින්නම් ගහනවා ස්කරුප්පනයන්නම් කිදාවස්සන තවට පාක් ගොන එතවට මෙතන කිදාබස්සනවා හෝ පෙල්සු ඉත්නන් පෙල්සු ඉත්නන් කියල කියන්නේ ගලවන්න පුළුව පෙල්සු ඉත්නන් කියනවා ගලවන්න පුළුවන් පෙල්සු ඉත්න ගලවන්න පුළුවන් තෝකු එම්නිදා උපකරණයක් වේ කියල තමයි කියන්න අපි ආයි බලමු බාණ්ඩ එකලැස් කරන විට ඇනයක් නොව මොසල් අනිරා ඇනයක් නොව නාසා මොසල් එකැන ඉස්කුරුප්පු ඇනයක් තොල්ලි ගෝ කරකවලා පාක්ගොනා ගහනවා හෝ පෙල්සු ඉත්නන් ගලවන්න පුළුවන් තෝකු එම්නිද එතකොට මේක ඇනයන්නවෙන් ඇනයන්න වේනම් අපි දන්න අපිට පක්ට එනවනං අපි ගන්න මේක ඒගැන ඇනයක් නෝ නාසාමුත් ස්කරුප්ප ඇනයක් නෙවේ ස්කරුප්පනෑල්ල ස්කරුප්ප යන්න අපි ගන්න කිදා බස්සනවා කියලා මෙන් මේ පක්ත කියන එක එතකොට අපි මෙතැට කියල උත්තරටික බලමු එතකොට මංචි කියන මිටිය හරන එතකොට මිටිය ගන්න බෑ මේ මංචි කියන මිටියෙන් අපි අංකවා මේක කියනවන ඇනයක් නොවේ ස්කරුප් වනයක් කියල එතකොට අපට මේ මංචි ගන්න බෑ ස්කරුප් වන මෙන්න මේ මිටියෙන් ගහන්න එතකොට ඒක වැරදි දොට තරයි බෝ කියනවා ඉස්කුරුප්පු නියන මෙන්න මේ නාසාමොත් ඉස්කුරුප්පු වන කරගවලා තද කිදාවස්සන්න පුළුවන් සහ ඒවා බුරුල් කරන්න පුළුවන් පෙදා ගලවන්න පුළුවන් මෙන්න මේ ස්කරුප්පු නියන හරන එතවට සොංගොත් කියන ඇලිස්කටුව මේකින් හිල් විදින එක කරන්නේ අඩදාසී ප්ලාස්ටික් ඒවගේ වගේ ස්පැනෝ කියන්න ස්පැනර එක චොයිදා පොල්ද ස්පැනෝ කියන්න චොයිදා පොල්ද ස්පනෝය කර එතකොට ඒක උත්තරේ මෙන්න මේ දෙක තරයිබෝ මෙති ඇනයක් නොවේ නාසාමෝ ඉස්කුරුප්පුවනයක් කරකවලා පාක් ගොන කිදාබස්සනවා හෝ පෙල්සින්න ගලවන්න පුළුවන් තෝකු කියලාවත් මෙන්න මේ තරයිබෝ කියනට ගහන්න අපි යන් අනිත්තක එතකොට මෙතන කියනවා යල්බන් කියන තුනි යල්බන් කියනවා තුනී කියෙන අදහස අරද යල්බන් කියන්නේ තුනී ඉට පස්සේ චොල්පා
චොල්පන් කියලා කියන යකඩ ප්ලේට් යකල ඕ යල්බන් කියන තුනේ චොල්පනය කියලා ගැන යකඩ ප්ලේට් එකේ නල්කරෝන් කියන තියුණු හරිද තියුණු ඉපල් චොරම් මේ ඊපල් කියන්නේ දත් චොරම් කියන්නේ වගේ ඉත්නන් කියෙන තියෙන කොංගුයින් ආයුධයක් වන නැත්ත උපකරණයක් වන කාගු කොංජං ඒසු ලීබඩු වැඩපලේදී කාගු කියන ලීබඩු කොංජං ඒසු මේ කොංජං කියන කර්මාන්ත ශාලාව එතකොට ඒසෝ කියන සිටති එතකොට ලීබඩු කර්මාන්ත ශාලාවේ දී නාමුරල් ලී චරල් චරල්තයේ සයොන් හම්නිද භාවිතා කරනවා කියලාගෙන මොකද කියන්න මෙන් මේ කාගු කොංජංඒසෝ ලීබඩු කර්මාන්ත ශාලාවේදී නාමුරල් ලී චරල්තේ කපන විට මේ චරදා කියන කපනව අල්තේ ගැන විට නැත්තං අවස්ථාව කපන විට සයුන් හම්නිදා භාවිතා කරනවා කියලාගෙන ප්‍යයි බලමු තුනි යකඩ ප්ලේට් තුනී යකඩ ප්ලේට් එක හරද මේ චොල් පනය කියලති තුනී යකඩ ප්ලේට් එක නල් කරව තියවුණු ඉබල් චොරම් දත් වගේ තොට යකඩ ප්ලේට් එක දත් වගේ තියෙනවල් ඉත්න තියෙන කොංගුයින් උපකරණයක් වන කාගු එකන ලීබඩු වැඩපලේ මේ ලී කපන විට භාවිතා කරනවල් එතකොට අපි දැනටමත් දන්න මේ උත්තර බලන්න ඕනත්නෑ මේ ප්‍රශ්න කියවනකොටම තේරෙනවා මේතින් යකඩ ප්ලේට් එකේ තියවුණු දත් වගේ තියෙන මෙන්න මේ ලීබඩු වැඩපලේ වැඩ කරන ලීබඩු වැඩපලේදී නාමු ලී කපන විට භාවිතා කරන්න මොකක්ද දත් වගේ තියෙන්නේ මෙන්න මේ තොක් කියත හරණ තරයිබෝ කියලා කියනවා ඉස්කුරුප්පුනියන චොංගිදිර කියන විදුලි ඩ්‍රිල් එක චොංගිදර මේ චොංගි කියන විදුලිය ද්‍රිල් කියන ඩ්‍රිල් එක එතොට තොප් කියන කියද මේ කියද තමයි මේ ඉපල් චොරම් මෙන මේ ඉපල් චොරම් වගේ තියෙන්නේ මේ යකඩ ප්ලේට් එකේ තියුණු ඉපල් චොරම් දත් වගේ තියෙන මෙන්න මේ කියතේ එතකොට මෙ මේ සොංගොත් කියන්නේ ඇලිස්කටු හර එතකොට අපි ඊළඟ එකට ගියාට පස්සේ මෙතන කියන නමේ පයොක්කිනා මේ පයොක් කියන බිත්තිය ඉනා කියන්න හෝ නැත්තං හා තොට බිත්තියේ හෝ නාමුවේ කියෙන් ලීයේ කියලා ගන්න මොසල් පකල්තේ එකන ඇන ගහන විට මොසල් පකල්තේ ඇන ගහන විට තෝහන් කියෙන තවද පෙල්තේ ගලවන විට සයොන් හනන් තෝගු ඉම්නිදා භාවිතා කරන උපකරණයක් වේ කියලාගෙන ප්‍යයි බලමු බිත්තියේ හෝ පයොක්කිනා බිත්තියේ හෝ නාමුවේ ලීයේ ඇන ගහන විට තෝහන් තවද ගලවන විට භාවිතා කරන සයොන් හන භාවිතා කරන තෝගම්ද අපකරණයක් වේ කියලක එතකොට ඇන ගහන්නයි ඇන ගලවන්නයි අපි මොකක්ද භාවිතා කරන්න අපිට නාසාමොත් කියන ස්කරුප් වන ඒක ගන්න බෑ එතකොට මෙ මේ නොත කියලා කියන්න නට් එක ඒක ගන්නත් බෑ ස්විචරේ කියලගෙන අලවංගු හරද ස්විචරේ ගැන අලවංගු එතකොට මංචි කියන්න මිටිය අපේ උත්තරේ මෙන්න මේ මිටිය හරද උත්තරේ තමයි මිටිය නමුත් මත තියාගන්න මෙන්න මේ මංචි කියන මිටිය එහේ වර්ග තියෙන මිටි එතකොට ඒ වර්ගෝලින් බැලුවොත් අපිට මෙන්න මේ ඇන ගහන්නයි හරද ඇන ගහන්නයි ඇන ගහන්නයි ඇන ගලවන්නයි දෙකටම අපිට ගන්න පුළුවන් මිටිය තමයි මෙන්න මේ මිටිය මෙන්න මේ චන්දොරි කියල මිටියත්තියෙන් මයක දෙන්න මෙන්න මේක හොඳ ඔයාලට මේ මිටිය දෙන ගන්න යන ගහනව ගලවනයි කලාව මෙන්න මේ ඔය මන්දන් දීපක දේ චන්දොරි කියෙන හරි මෙන්න මේ මිටියෙන් තමයි අපි ඇන ගහන්න යන ගලවන්න මේකෙන් ඇන ගහන්න විතරබ මේ කර දෙපැත්තම මේ රවුම් මිටිය අපි මංචි කියලගත්තහම ඕන මිටියක් කියලා ගන්න පුළුවන් සාපේක්ෂව නමුත් මෙන්න මේකෙන් තමයි ඇන ගහන්නයි ගලවන්නයි දෙකම කරන්න පුළුවන් හරිනි අපියන් 10ට තොට ඒක උත්තරේ 4 තොට මෙතන කියනවා සංජා කියන්නේ පෙට්ටි චෙක් කියන්න පොත් පානෙත් කියන්න ඇන බෝතල් ජාතිය තංවා ආදිය කතන් සමාන මුල්චේර ද්‍රව්‍ය බෙල්තනා බෙල්ටහෙකින් හෝ ප්ලාස්ටික්
සෙතරෙන්රෝ මොක්කෝ එකන්නේ අර ප්ලාස්ටික් අර තියෙනවා මේ ප්ලාස්ටික් මොනාද සෙලෝටේප් ජාතිය එයාලගේ තියෙනව නික රිබන් වගේ අන්න ඒවයි මොක්කෝ ගැටගහලා හොජං හල්තේ පාර්සල් කරන විට සයොන් හනන් භාවිතා කරන කිගේම් නිදා උපකරණයක් වේ කියලගිය හරිද උන බලන්න පෙට්ටි චෙක් මෙ මේ පානෙත් කියන බෝතල් ජාතිය පෙනෙත් හරද මේ පෙනෙත් කියන බෝතල් ජාතිය තැංවා ආදිය කතන් සමාන මුල්චේ ද්‍රව්‍ය බෙල්තනා බෙල්ට එක හෝ ප්ලාස්ටික් සතරෙන්රෝ මේ සතරෙන්රෝ මේ ප්ලාස්ටික් සතරෙන්රෝ කියන අපේ සෙලෝටෙත් තියෙන්නේ එයාලගේ තියෙනවා නිකඟර රෙදි වගේ ප්ලාස්ටික් එක අන්න ඒකෙන් මොක්කෝ ගැන ගෙට ගහලා හොජං හල්තේ පාල්සර් කරන විට සයොන් හනන් භාවිතා කරන කිගේම් නිදා උපකරණය වේ කියලා කියන්න එතකොට වැඩි දේවල් ඕන්න මෙන්න මේ පාර්සල් කරන උපකරණය කියලාවොත් හරිද මෙ මේ පෙට්ටි චේක් මොනොහරි මෙන්න මේ වගේ බෙල්තනා ඒගැන බෙල්ට හෝ නැත්තං මෙ මේ සෙලෝටේප් පොලේ මේ සෙලෝටේප් කියලා ගැන්න හේතින රෙදිස් මේ එයාලගේ පාර්සල් කරන සෙලෝටේප්යක් හරිද එතකොට අන්න ඒවගේකින් ගැට පාර්සල් කරන මැසින්න මොකක්දි කියලා ඇවුන් මැති හොජං හල්තේ සයහනන් කිගේ මෙන්න මේ පෙන්දෙන්ගි වෙන මැසින්නන්න යාලගේ මේ පාර්සල් කරන්න මේ බැඳුම් යන්ත්‍රය මේකින් තමයි අපි ඒකන මොක්කරේ බාණ්ඩයක් පාර්සල් කරනවන යාලා මේ මැසින් එකින් තමයි යාල පාර්සල් කරන්න එතකොට මේක උත්තරේ මෙන්න මේ එක අරද එතොට දෙකේ ගැන සංජා කියන පෙට්ටි ඔලින් මේම කරන්න මේ පිනිල්කන් කියන ඉටි නූල් මේ පිනිල්කන් කියනවා මෙතින් පිනිල්කන් ඉටි නූල් හරද ඊටවස මෙතන ගැන කොන්තොරල් පනෙල් මේ කොන්තොරල් පනෙල් කියලා කියන්නේ අර කොන්ට්‍රෝල් පැනල ඒ කියන්න දැන් උදාහරණයක් ගත්තත් මෙහි මාර්ද දැන්ගොන්න දැ හොටෙල්ලයක් ගත්ත ගන්නක ඒ හොටෙල්ල එකේ සම්පූර්ණම ඒගන්න දැ හොටෙල්ලක් ගත ලොකු හොටෙල්ල එක කාමර 500 තියන හොටෙල්ලක් ගත්තොත් ඒක සම්පූර්ණම ඒ විදුලිය එතනින් ගිහාම දැන් එක මැසින් ඕෆ් කරනවා ඒ සම්පූර්ණ වෙන්නේ ඒක රූම් එක ඒක තියෙනවා ඒ කියන්න බෝඩ් එක ඒකන එක තියෙන සුයිච් එන ගොඩක් සුයිච් තියෙන ඒවයින් තමයි අරක කොන්ට්‍රෝල් යන්න එක තමයි මේ කොන්ට්‍රෝල් ෆැනල්ලෙක් කියලා කියන්න අරන එතකොට මේක උත්තරය එක එතකොට මෙතන කියනවා යක්කන් කියන ටිකක් හර යක්කන් කියන ටිකක් මුල්ගොන බාණ්ඩ චොරිප්පාගේ විහේසු එකලස් කිරීම උදෙසා චොරිප්පදා ගැන එකලස් කරනවා එතකොට එකලස් කිරීම උදෙසා යක්කන් ටිකක් මුල්ගොනල් බාණ්ඩ එකලස් කිරීම උදෙසා තරයි බෝරෝ එකන තරයි බෝරෝ කියලගෙනවා ඉස්කුරුප්පු නියන මගේ මේ රෝරෝ කියනක දන්න කිම් මගින් එන්ට ලෙස පාක් ගොනා මේ පාක් ගොනා කියන්නේ ස්කරුප්පු නියන මංකිවමගද කිදාවස්සනවා මිටිය නම් තමයි ගහනු එතකොට ස්කරුප්පු නියන මගේ කිදාවස්සනවා හෝ පෙල්තේ ගලවන විට සයොන් හනන් භාවිතා කරන සිවිරෝ ඒකැන යකඩ එන් කියලගන්න මෙතන මංකුවන මේ රෙවෝරෝ කියනක තේරුම් හතරයි කින් මගින් යන්ට ලෙස එතකොට සිවිරෝ මේ සිවිරෝ කියලගොත් යකඩයෙන් මන්දනන් හදන චෙරයෝයම් නිද අමුද්‍රව්‍ය වේ කියලගෙන් මෙ චෙරයෝයම් නිද අමුද්‍රව්‍ය වේ කියලගෙන් හරන අපි අයවලමු යක්කන් කැන ටිකක් මුල්ගොනල් බාණ්ඩ චුරිප්පාගේ විහේසු එකලැස් කිරීම උදෙසා තරයි බෝරෝ ඒගැන්න ඉස්කුරුප්පු නියන මගින් පාක්ගොන ගහනවා හෝ පෙල්තේ ගලවන විට සයොන් හන භාවිතා කරන සීරෝ එකන යකඩයෙන් මන්දනන් හැදුණු චෙරයෝම් නිද අමුද්‍රව්‍ය වේ කියලා ගැන මෙන්න මෙතන තමයි පොයින්ට කාරද මේ ඉස්කුරුප්පු නියන මගින් ගහනවා හෝ ගලවන විට භාවිතා කරන යකඩ අමුද්‍රව්‍ය කියලා කිව්වොත් එන්නේ මෙන්න මේ නාසාමුත් මොකද ඉස්කුරුප්පු නියන මගින් මේ පක්තා කරන්න මෙන්න මේ නාසාමුත් කියන එක හරන එතකොට ඉස්පැනෝ කියන්න ඉස්පැනර එක ඉස්පැනෝගෙන ස්පැනර එක මොත් කියන්න යනේ මොත් මොහකින්ද කරන්න මොත් මෙන්න මේ ගහනව ගලවනව කියලා අවත්තෙන්නේ මංචී හරන මේ නොත බෝල්ත ගැන නට්ටන් බෝල් මේක චුයි මේ චුයිද තමයි කරන්න එතකොට අපේ උත්තරයම ගත්ද මෙන්න මේ නාසාමොත් හරි අපි යන් අනිත්තක
මෙතන කියනවා මොක් මොක්කම් මේ මොක්කොමල් කියලා කියන්නේ මෙහෙමයි හරිද මෙන්න මේ මොක්කම් මොක්තා කියන්න අපි දැන් දන්නවා ගැට ගහනවා කියන එක මෙන්න මේ මයන්න මෙන්න මේ විදියට යටට આવොත් ඒක ම වෙනවා එතකොට ගැට ගැහීම කොජං හාගුණ එකන ගැට ගැහීම සවි කරනවා හෝ මේ කොජං හදා කියන එක අපිට ගන්න පුළුවන් හරිද මේමයි අර කොන්ඩ කටුවේ සින්නත් එක්කාවත් අපිට ගන්න පුළුවන් මේක අර කොන්ඩ කටුවේ ප්‍රශ්න තියෙන්නේ අන්නේ ප්‍රශ්නය එක්කාවත් අපිට මේක ගන්න පුළුවන් අර කොන්්ඩ එක තැනකට අල්ලලා එක රැස් කරලා අර විසිරෙන් නැතිවන්න හදාගන්න කියනකොට අපිට දැ මෙතන ගන්න පුළන්ම මේ කොජං හදා කියනක ගැටගැහීම් සවි කරනවා හෝ ගැටගැහෙම් සවි කරනවා හෝ ඉදොන් සිකිල්තේ චලනය කරන විට ඒකන්නේ චලනය කරන විට තෝහාන් තවද චොල්සා කියන බයිඩින් කම්බි තන්තංහි ශක්තිමත්ව මොග්ගි වීහේ ගැටගැහීම උදෙසා ගැටගැහීම උදෙසා හරද මේ මොක්තා කියන්න ගැටගහන ගීවිහේ කියන කිරීම උදෙසා තොට ශක්තිමත්ව ගැටගැහීම උදෙසා සයොන් හනන් භාවිතා කරන සොල්ගේතවින් මේ සොල්ගේතවින් කියන්නේ අර සවිවුණු සවිවුණ සොංචබ ඉම්නිදා හැඩල් එකක් වේ කියල තමයි කියන්න සොංචබ ඉම්නිදා හැඩල් එකක් වේ මොකද කියන්නේ ගැටගැහීම් කොජං හාගුණ සවි කරනවා හෝ ඉදුම් සිකිල්තේ ඒ ඇන චලනය කරන විට ඒ ගැටගැහෙ මේ ගැට ඇත්තිනවා ඒක චලනය කරන විට තෝහන් තවද කම්බි තන්තංහි මොක්කි වීහේ කම්බි ශක්තිමත්ව ගැටගැහි මුදෙසා භාවිතා කරන සොල්ගේතියෙන් එකන අර සවිවුණු නැත්තං ස්ථාපනය වුණු සොංචපීම්ද හැඩල් එක වේ කියලගන්න එතකොට මෙන්න මේ අපිට මෙන්න මෙතින් කම්බි ශක්තිමත්ව ගැටගැහීම උදෙසා භාවිතා කරන උපකරන හැඩල් එක කියල කිවොත් මෙති සොංචපිගෙන් හැඩල් එක හැඩල් එක වේ කියලකොත් අපි ගහන මෙන් මේ කියල් සොක් හෙන්ද ඒඇන මේක නමලියාගන්න කම්බි ගැටගහනය කියලම ලියාගන්න එතකොට හරි ප්‍රශ්ි වර දෙන්න කම්බි ගැටගහනය කියලම ලියාගන්න හර ඒක උත්තරේ එක එතකොට මෙ කොරි කියනවා කොක්ක හරද කොරි කියන්නේ කොක්ක චූල් කියනවා පීර සීචරේ කියන්නේ අලවංගු සීචරේ කියන අලවංගු හරන එතොට ඒක උත්තරේ මෙන්න මේ කම්බි ඒගැන චොල්සා කම්බි තන්තංහි ශක්තිමත්ව ගැටගැහි මුදෙසාස් භාවිතා කරන උපකරණය මේ හැඩල් එක හරි උපකරණය හරි කියලකිවොත් වාල බයන තුව ගහනමෙන් මේ කියොල් සොක් හෙද හරි කම්බි බඳින පිදැන් අනිත්ත කරය එතකොට මේක කියනවා චොංගි කඩදාසි ප්ලාස්ටික් කියෙන ප්ලාස්ටික් කම්සොක් ලෝහ පංචිතියන හරිද තොට ලෝහ පලේට් වොන් හනන් කැන අවශ්‍ය කක්තෝරෝ කෝණයට කුබුරිල්තේ නවන විට සයොන් හනන් භාවිතා කරන තෝගුම්නද උපකරණය වේ කියලගෙන මොකද කියන්න චොංගේ කියෙනවා කඩදාසේ ප්ලාස්ටික් කියෙන ප්ලාස්ටික් කම්සොක් පංචේරල් කියන්නේ අරමේ ලෝහ පලේට් අවශ්‍ය වොන් හදාගෙන අවශ්‍යයි හරිද වොන් හනන් ගැන අවශ්‍ය කක්තෝරෝ කෝණයට කුබුරිල්තේ නවන විට සයොන් හනන් භාවිතා කරන තෝගුම් නිද උපකරණයක් වේ කියලගෙන එතකොට සීචිරේ මේ සීචරේ කියල ගැන අලවංගු සීචරේ ගැන අලවංගුව පලයියෝ කියෙන දිග උල්ලඩුව පලයියෝ ගැන දිග උල්ලඩුව පෙංචි කියෙන කටරඩු පෙංචි කියන කටරඳුව කටරඩුව චොල්ගොග්ගී කියෙනවා කම්බි නවනය හරද එතකොට ඔන්න බලන්න අපිට සීචිරේ ගැන අලවංගු අලවංගුවේ මෙේ කඩදාසේ ප්ලාස්ටික් කොම්සොක් මේව නවන්නේ නෑ එතකොට අපිට මේ ඔන්න සවිචිරය අයින් කර මේ පලයියෝ කියනගෙන් දිග උල්ලන්ඩුවෙන් අපිට මේ යකට පලේට් නවන්න පුළුවන් බෑ අයින් කර මේ පෙන්චි කියෙන කටරඩුවෙන් නවන්න පුළුවන් හරිද එවුනාට මේ අවශ්‍ය ප්‍රමාණයෙන් වෙති කක්තෝරෝ මෙන්න මේ කක්තෝරෝ කියනක පුළුවන්ද ඒගැන දැන් අපිට නවන්න පුළුවන් නමුත් එක් කෝනට නවන්න පුළුවන්ද මේ පෙන්චියකින් කටරඩුවයි බෑ හෙනම් උත්තරේම ගද මේ චොල්ගොක්කි මේ චොල්කොක්කියගේ මැසින් තියෙන හරිද ඒ මැසින් තියෙන ඒ සමහරයව කඩදාසි නවනේවා සමහරයව තියෙනවා යකඩ නවනේවා අං ඒක නිසා මෙන්න මේ අපේ උත්තරේ මෙන්න මේ චෝල්කොක්කි මෙන මෙහෙමාවත් කඩදාසි ප්ලාස්ටික් කොම්සොක් පංචිරල් ඒ ගැන්නේ ලෝහ පලේට් අවශ්‍ය කෝණයට නවනවා කියලාවොත් මෙන්න මේ උපකරණය කියලාවත් මෙන්න මේක චුල් කොක්කි ගහන්න බයනතු හරි
තොල් කොක්කි. ඊට පස්සේ අපි යන් අනිත් එකට. ඊට පස්සේ මෙතන කියනවා මුල්ගොන් නිනා. මුල්ගොන් නිනා කියනවා බාණ්ඩ හෝ මුල්ගොන් නිනා බාණ්ඩ හෝ චොන්සොන් වයර් චොල්සා බයිඩිං කම්බි තංගල් ආදිය චිප් ගොනා අල්ලනවා හෝ කන් ගොනා නවනවා හෝ කුබුර්ගි වීහෙ නැවීම උදෙසා සිරෝ මන්දන මේ සිරෝ කියන යකඩෙන් මන්දනන් හැදුණු චිප්ගේ ගැන හැඩල්ල කල ඒ අර කෑමල්ලනවගේ හැඩල්ලය හරිද මොයාන්ගේ හැඩේ තෝගුම්ද උපකරණයක් වේ කියලගෙන් අපි අයි බලමු මෙතන ගෙන මුල්ගොන් එන බාණ්ඩ හෝ චොන්සොන් කියන වය චොල්සා කියන මොනවාද බයිඩිං කම්බි තංගල් ආදිය චිප් ගොනා මේ චිප්තා කියන්නේ අපේ මේ ඇංගිලි වොලින් හෝ නැත්තං ඒ කියන්න යම් කිසි වෙන දෙයකින් හරිද අල්ලලා අල්ලනවා කියන දස් තම ඇගිලි වලින් හෝ නැත්තම් වෙනමක්කරි දෙකින් අල්ලනවා කියන දස්තම මේ චිප්තයගෙතින් මේ ගොනා කියන්නේ හෝ එතෝට අල්ලනවා හෝ කන්තා ගැන කපනවා හෝ මේ කන්තා ගැන කපනවා තොර කපනවා හෝ කුබුරිගි වීහේ නැවීම උදෙසා මේ කුබුරිදා කියන්නේ නවනවා කියන අදහස ගීවිහේසි කියන්න ගීවිහේ කිරීම උදෙසා මේ සී කියන්න යකඩ රෝ කියන්නේ හිම් මගින් එන්ඩ ලෙස. එතකොට යකඩෙන් මන්දනන් හැදුණු චිප්ගේ මෙම චිප්ගේ කෙනර මාළුපාගනම්මන මංකව අල්ලනවා කියලා කඩවල්ල තින කෑමල්ල අන්න ඒකේ මොයාන්ගේ ඒක හැඩේලු ඒක හැඩේ මේ මුවාන් කියන්න හැඩ ඒ කියන්න අයිති ඒක හැඩේ තෝගුයිම් නිදා උපකරණය වේ කියලා තමයි කියන්න. එතකොට මෙතන කියනවා නිපෝ නිපෝකේක අපි මොද කරන්න අපි දැනට මත්දන්න නිපෝ එක මොද කරන්න අපි කපනවා කියන අදහස තම නිපෝ චොල්දං හදා චරද හරින එතකොට පලයියෝයකින් දික උල්ලන්ඩු දික උල්ලන්ඩුව මොකද කරන්න අපිට අල්ලන්න බැරි දේවල් අල්ලනවා හරිද එතකොට ඒකෙන් ඒ වුණාට මෙන්න මේ කන්තා කපන්න බෑ හරින කන්ට කරන්න බෑයක එතකොට පලයියෝක ගහන්න වන පලයියෝක බැයින් කර මේ චිප්කේ කියන්නේ චිප්ගේ ගැනර මේ කෑමල්ලන එක හරිද එතකොට මේ මෙතන තියන ඒක හැඩේ එතෝට චිප්ගේක හැඩේලු තියෙන් එතෝට ඒක හැඩේ තියන එක ගහන්න බෑන අපිට කොම එතෝට මෙන්න මේ පෙන්චි මේක උත්තරේ 4 හේතුව තමයි මේක බලන්න මේක තියෙනවා මෙන්න මේ මං අර ඉස්සෙල්ල ඔයාලට කියපු තුනම තියෙනවා හරිද එකක් තමයි මෙතින් චිප් ගොනා අල්ලන්නත් පුළුවන් පෙන්චින් කරන්න පුළුවන් එතකොට කන්තා කපන්නත් පුළුව කටරන්ඩුවෙන් කපන්නත් පුළුව කුබුරිද එතකොට නවන්නත් පුළුව මෙන්න මේ චිප්තා අල්ලනවා කපනවා නවනවා කියලා තුනම ඇවෙල්ලා යකඩෙන් හදන චිප්ගේ හැඩේ චිප්ගේ මුයන්ගේ ඒකැන මෙ මේ අර කෑමල්ලන හැඩල් එක හැඩේ උපකරණය කියලාවත් බයනතුව ගහන්න මෙන්න මේ පෙන්චි කියන එක ඒක උත්තරේ මෙන්න මේ 4 හරිද ඊට පස්සේ අපි යම් පල්ලෙහාට හරි එතකොට 15 අපිට කියනවා පියොක්කිනා මේ පියොක් කියන්නේ බිත්තිය ඉනා කියන්නේ හෝ කියන අදහස හරිද පියොක්කිනා බිත්තියේ හෝ තොල් කියන්නේ ගාල් එතෝට තොරල් කෙනා ගාල් කී ගොනා මේ කී ගොනා ගැන කඩනවා හෝ තදමල්තේ සකස් කරන විට තදමල්තය ගැන සකස් කරන විට සයොන් තෙවෙන භාවිතා වෙන හන්් චොගරෝ එක පැත්තක් මේ හන් කියන්න එක චොක් කියන්න පැත්ත එතකොට මේ රෝරෝ කියන එක හිම්මගින් එන්ට ලෙස එතකොට එක පැත්තක් කුචොක්කන් එක පැත්තක් තියුණු කොංගු ඉම්නිදා උපකරණයක් වේ කියල තමයි කියන්න අපි ආයි බලමු පියොක්කින බිත්තිය ඉනා ගැන හෝ නැත්තං එතකොට බිත්තියේ හෝ තොල් ගල් කේගොන මේ කේගොනා ගැන කඩනවා හෝ හරද මෙතන කෙදා තියෙන්නේ කේගොනා කඩනවා හෝ තදමල්තේ සකස් කරන විට මේ තදම්දා කියන සකස් කරන හරිද සකස් කරන විට සයොන් තෙවෙන භාවිතා වෙන හන්චොගොරු හන්චොක් කියන හන් කියන්න එක චොක් කියන පැත්ත එතකට රෝකවාම එක පැත්තක්
පුචොක්කන් කියන තියුණු පුචොක්කන් කියෙන තියුණු කොංගුම් නිද උපකරණයක් වේ කියල තමයි කියන්න අපි බල එතුව මෙතන ගරවස තරයිබෝ මේ තරයිබෝ කියන ස්කරුප්පු නියන ස්කරුප්පු නියනෙන් ගල් කඩන්න බෑන හරි මංචි මංචි කියෙන මිටිය මිටියෙන් ගල් කඩන්න පුළුවන් අපි තියල එතවට මේ චුල් කියන පීර හරන පීරෙන් ගල් කඩන්න බෑ එතවට මෙ මේ චෝන් කියනවා ගල් කටුව හරිද මෙන්න මේ චොන් කියලා කියන ගල් කටුව එතකොට මේ මිටියයි මේක උත්තරේ වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමාර මේ චොන් කියන ගල් කටුවන එතකොට මිටියෙන් ගල් කඩන්න පුළුවන් මිටියෙන් ගල් කඩන්න පුළුවන් මිටියෙන් ගලට ගහල ගල කඩන්න පුළුවන් නමුත් මෙන්න මේ ඒකන ගල දැන් හිතන්න ලොකු ගලක් කරගෙන අපිට ඒක ලස්සනට ගාන්ඩ ගාන්ඩ කටාගන්න අන්න සකස් කරගන්න ගල සකස් කරන සාමාන්‍ය ඔය ගල්ලොලින් කැටයන් කපන කරන කොද මිටියෙන් හල මේ කැටයන් කපන්න බෑන එතකොට මොකද භාවිතා කරන්න මෙන්න මේ චොන් කියන එක තමයි භාවිතා කරන්න ඒකන්නේ ගල් කටු ඕක තියලා අවශ්‍ය ප්‍රමාණ්ඩ ගැහුවට පස්සේ ඒ ගාන කෑල්ල කටලයන අන්න ඒක තමයි මෙ මේ චොන් කියලගෙන ගල් කටු එතකොට අපිට මේක උත්තරේ මෙන්න මේ හතර හරන තුර අපි යම් බලන්න 16 එතකොට මෙතන කියනවා චොන්සොනල් මේ චොන්සොනල් කියන වයර් චොන්සොන් කියන වයර් හරිද වයර් කමාසෝ කම්තා කියන ඔතනවා ආසෝසෝ යම්කිසි ක්‍රියාවන්නන් කරලා විශේෂණයන්නන් නිසා හරිද ක්‍රියාවන්නන් කරලා විශේෂණයන්න නිසා ඒවගේ තමයි සමහර අවස්ථාවලට අපිට ක්‍රියාවකටත් නිසා කියලා භාවිතා කරන්න පුළ එතවට චොන්සෝන් වයර් කමාසෝ ඔතලා පොක්වාන් හගෝ ආරක්ෂිතව ගබඩා කරලා පිල්ලයෝ හල්තේ අවශ්‍ය විට හරද පිල්ල හදා කියන අවශ්‍යයි ඇල්තේ ගැන විට නැත්තං අවස්ථාව කෙනේසෝ හරිද මේ කොනෙසෝ කොනේසෝ කියලා ගැන මේ කොනෙදා කියලා කියනවා එලියට ගන්නවා ගෙන දහස් කොනෙදා කියන්න එලියට ගන්න එතෝට කොනේ සෝ කියලකුහම එලියට අරගෙන සයෝන් හල්සු ඉත්නන් සයෝන් හල්සු ඉත්නන් ගෙන භාවිතා කරන්න පුළුවන් තෝගු ඉම්නිදා උපකරණයක් වේ කියලා තමයි කිය අපි ආයිවලමු චොන්සෝන් කියන වයර් කමාසෝ කියන ඔත්තලා වයර් ඔතලා පොග්වාන් හගු ආරක්ෂිතව ගබඩා කරලා හරිද මේ පොග්ගාන් හදා ගැන ගබඩා කරනවනේ එතකොට සාමාන්‍ය මේක තවයිකත්තින වචනයක් චොජොන් හද එතකොට ඒකත් ගබඩා කරන්න එතකොට මෙන්න මේක ගන්න ආරක්ෂිතව ගබඩා කරනවා කියලා එතකොට වරදින්න පොග්වාන් හගු ආරක්ෂිතව ගබඩා කරලා පිල්ල හල්තේ අවශ්‍ය විට කොනේසෝ එලියට අරගෙන සයුන්හල් සිත්නන් භාවිතා කරන්න මේ සයුන් හදා ගැන භාවිතා කරන අල්ස්විත්තා ගැන යම් කිසි ක්‍රියාවක් කරන්න පුළුවන් කියන අදහස එතකොට භාවිතා කරන්න පුළුවන් තෝගුවම් නිදා උපකරණය වේ කියලාගෙන එතවට මෙතන කියනවා චොල්සා මේ චොල්සා කියන්නේ බයිඩිං කම්බි චොල්සා කියන අර හීනින් බයිඩිං කම්බි මේ පොල්ලොග කියන ප්ලග් එකට පොල්ලොග ප්ලග් එක තොට මෙතන කියනවා චොන්සොන් රිල් මේ චොන්සොන් රිල් කියලා කියන්නේ වයර් රෝල චොන්සොන් රිල් වයර් රෝල එතකොට මෙතන කියනවා චොන්සොන් කියන්නේ වයර් එතකොට අපි සාමාන්‍යෙන් අපි දැනටමත් දන්නවා මේ වයර් ඔතලා ගබඩා කරලා ආරක්ෂිතව ගබඩා කරලා තියලා අවශ්‍ය වෙලාවට අපි එලියට ඇදලගන්න හෝකින්ද මෙන්න මේ චොන්සොන් රිල්ලගේ තමයි වයර් ආරක්ෂිත ඔතන්න එතකොට උත්තරේ මෙන්න මේ 3 මෙතින මේ ටික ඇති මේක උත්තර එක චොන්සොන් කමාසෝ පොක්ගන්න හගු මේ ඇති වයර ඔතනවා කියලාවත් මෙ මේ චොන්සොන් රිල් ගෙනකට ගන්න එතවට මේක කියනවා කොන්සොල් හියොන්ජන් ඒ කියන්නේ ඉදිකිරීම් කර්මාන්තය චංගෝ කියනවා ගබඩාව චංගෝ කියනවා ගබඩාව කොංජන් කියන කර්මාන්ත තංඒසෝ කර්මාන්ත ආදියේදී මුගවුන් මුල්චේ එකන බර දරව්වේ මේ මුගොප්තා කියන බරයි හර එතකොට මුගෝන් මුල්චේ එකන බර ද්‍රව්වය විරෝ කියන උඩට ඔල්ලි ගොනා ඔසවනවා හෝ ඔල්ලිදා කියන ඔසවනවා ගොනා කියන්න හෝ ඔසවනවා හෝ ඉදොන් සිකිල්තේ චලනය කරන විට ඉදොන් සිකිල්තේ
චලනය කරන විට හරිද ඉදොන් සික්කිදා කියන චලනය කරනවා මේ එල්තේ කියෙන විට නැත්තං අවස්ථාව එතකොට චලනය කරන විට සයොන් හනන් භාවිතා කරන කිගේම්නෙ ද මැසින් එකක් වේ කියල තමයි කිය හරන අපි ආයි බලමු මෙතන කියනවා කොන්සෝල් හෙයොන්ජන් ඒකැන ඉදිකිරීම් කර්මාන්තයේ චංගෝ ගබඩාවේ කොන්ජං තංගේසු ඒකැන කර්මාන්ත ශාලා කොන්ජන්ගෙන කර්මාන්ත තන්ගේ ආදී හරිද කර්මාන්ත ආදියේ මුගෝන් මුල්චේ ඒගැන බරද්‍රව්‍ය විරෝ උඩට ඔල්ලි ගොන උඩට ඔසවනවා හෝ චලනය කරන විට භාවිතා කරන කිගේම්නිද භාවිතා කරන මැසින් එක වේ කියලගෙන හොයිසත කියෙන හොයිස්ට එක හරිද ඕකෙන් තමයි ඔන්න බරබාණ්ඩ උඩට උත්සලා බරබාණ්ඩ උඩට උත්සලා එකන ඕක අපිට දැන් උඩට උත්සලා ඉට පස්ස අර මැසින් එකෙන් මේ අවශ්‍ය තැනට යවන්න පුළුවන් හර කර්මාන්ත ශාලා ඇතුළ මේක තියෙන එතවට මෙන්න මේ කොන්සොල් හෙයොන්ජන් චංගෝ කොන්ජන් තංගේසෝ ආදයේ බරබාණ්ඩ උත්සලා උඩට මෙතින් මෙතන විරෝ කියල දෙන උඩට ඔල්ලි ගොන උඩට ඔසවනවා හෝ ඉදුන්සකින් චලනය කරන විට මේ සයුන් හනන් කිගේ කියලාවත් මෙ මේ බයනතුව මෙන්න මේ හොයිසත කෙනෙක් ගහන් හරි එතකොට චිගේචයකට කොහොම දෙන්න චිගේජකට එනවා අරේ වීරෝ උඩට සහ පහලට ඔසවන්න පුළුවන් කියලෙනවා හරිද උඩට සහ පහලට එතකොට ගරෙන් එකට කොහොම දෙන්නේ උඩට සහ පහලට ඒවගේම තිරස් අතට සූපියොන්ගර උඩට සහ පහලට ආයි තිරස් සතර තමයි ගරෙන් එකටෙන් එතකොට මේකට එන්න උඩට විතර උඩට ඔසවලා ඉදොන් සිකල්ති චලනය කරන විට භාවිතා කරන කිගේ කියලාවත් හොයිසිත කියලා ගහන්න බයනතු එතකොට මෙන මෙතන ඊළඟට කියනවා කියොන්ගි මේ කියොන්ගී ගැන අත්තැක්ටරය කියොන්ගී කියෙන අත්තැක්ටරය එතකොට මෙතන තියෙනවා සොන්සුරේ ගෙනවා අත් කරත්තේ සොන්සුරේගෙන සොන් කියන අත සුරේ ගැන කරත්තේ තොර සොන්සුරේ අත් කරත්තේ සදරය කියනවා ඉනිමග සදරය කියෙන ඉනිමග හරිද ලොකු දේවල් නෑම පොඩ්ඩි නිකං වචනටිය දැනගත්තන මේ ගහන්න පුලුව එතකොට මෙතන කියනවා කිගේනා එකන මැසින් හෝ සිිස්ටම් මේ එකන සිිස්ටම් මෙහකට චක්දොන් සන්තේ චක්දොන් සන්තය කියලා ගෙනවා චක්දොන් කියලා කියන්න ක්‍රියාත්මක කරන තත්ත්වය හරිද චක්දොන් සන්දය ගැන ක්‍රියාත්මක කරන තත්ත්වය තෝහාන් කියන තවද චොංගි චගොක් විදුලි වැඩ චයෝහාගි වීහේ පාලනය කිරීම උදෙසා මේ චයෝහදා ගැන පාලනය කරනවා ගීවිහේ කියන කිරීම උදෙසා සයොන් හනන් භාවිතා කරන කිගේම් නිද උපකරණය වේ කියල තමයි මොකද කියන්න අපි අයි බලමු කිගේන එකන මැසින් එකක්කෝ සිිස්ටම් එකන සිිස්ටම් මේ සිිස්ටම් එක චක්දොන් සන්තය ඒගැන ක්‍රියාත්මක කරන තත්ත්වය තෝහාන් ගැන තවද චොංගි චගොක් විදුලි වැඩ චයෝහාගි වීහේ පාලනය කිරීම උදෙසා සයොන් හනන් භාවිතා කරන කිගේම්නිද යන්ත්‍රයක් වේ කියලා එතවට මේ ඒෝ කොල්ල කොම්පරේසෝ හරිද සොරි ඒෝ කොම්පරේසෝ කියලා කියනවා අර සාමාන්‍යෙන් අපි දැන් ඔය තියෙන ස්ප්‍රේ කරන්න නම්මන ඒගන්න දැන්වල ගෙවල්ලට තින්ත ගානකොට මැසින් එක දෙල ස්ප්‍රේ අල්ලන්න හරිද එතකොට තවතියෙනවා ඔය බයිසිකල් සාපුුව නම්මනන් වල ඔය ලොකු බස්වලට නම්මන හුළංගහනකොට අන්නේ හුළංගහන මෙන්න මේ ඒ කොම්පරේසෝ කියෙන මැසින්න භාවිතා කරන හරිද ඒක තමයි එතකොට මේක හුළං මුකුත්සින්න ගන්නෑන ආඒක නිසා අපට මේක ගන්න බෑ එතවට අපි යනවා අනිත්තකට පෙන්දෙන්ගි කියන බැඳුම් යන්ත්‍රය බැඳුම් යන්ත්‍රය මොකද කරන්න බැඳුම් යන්තයෙන් අප කරන්නේ මොනහරිදයක් පාර්සල් කරන එක තමයි බැඳුම් යන්ත්‍රයෙන් කරන්න එතකොට ඔන්න ඒක ගන්නත් බෑ එතකොට මෙම කොන්තොරල් පනෙල් මේ කොන්තොරල් පනෙල් කියලා කියනවා මෙන්න මේ කියන එක ඒ කියන්න මේකෙන් තමයි අර විදුලියක් හෝ පාලන ඒ ගැන යම්කිසි ආයතනයක මේ කොන්ට්‍රෝල් පැනල් එකට තනිකරම රූම් එකක් තියෙනවා මොකද මොනෝහරි ඒකැන කොහේහරි ලයිට් දාන්නද මැසින්නක් කොන් කරන්නද මොක්කරේ ජෙනියත් තියෙන තැනක දැන් හොටල්ලක් ගත්තො ජෙනි තියෙනවන හැමතනම අන්නේ ජෙනියකට ක්‍රියාත්මක කරන්නෙත් මෙන්න මේ රූම් එකෙන් තමයි හරිද මේක තියෙනවා ලොකුලොකු බෝඩ්ඩල එක ඒ කියන්නේ ඒ අවශ්‍ය තැන්වලට යන සුයිත් තියෙනවා අන්න ඒක තමයි මෙ මේ කොන්ට්‍රෝල් පැනල් කියලා කියන්න
හරින එතකොට මෙන්න මෙහෙම කිගෙනා සිිස්ටම් එකක් චක්තොන් සන්දය ක්‍රියාත්ම කරන තත්ත්වය තෝහන් තවද විදුලි චගොක් චයෝහාගි වීහ මෙන්න මේටික ඇති විදුලි වැඩ පාලනය කරේ මුදෙසා භාවිතා කරන කිගේ කියලාව තුවාල බයනතු ගහනමෙන් මේ කොන්තොරල් පනල් කියෙනෙ එතකොට මේ චොන්සොන් රෙල් කියන කියන්නේ වයරෝල ඒක දන්නවාන එක කියන්න දෙන්නන අපි කතා කරන්න එතකොට මේක උත්තරේ මෙන්න මේ තුන අරන ඊට පස්සේ අපිට තියෙන 19 ප්‍රශ්නේ 19 තියෙනවා කොංජක් මුල් කියන්නේ කර්ම මේ අර බාණ්ඩයක් හරි වැඩ උපකරණයක් කියලා ගන්න කොංජක් මුල් කියන්නේ වැඩ උපකරණයක් වැඩ උපකරණයක් තොක්සායේ මේ තොක්සායේ කියලා කියනවා එකන දෙකක් අතර තොක්සායේ කියන දෙකක් අතර දෙකක් අතර හරිද මෙන මෙතන ගෙන කොංජක් මුල් එකන වැඩ උපකරණයක් තොක්සායේ දෙකක් අතර කිවෝ කියන්න හිර කරලා හරද කිවෝ කියන්න හිර කරලා ඔම්චිකිජි මොත්තාගේ මේ ඔම්චිකිදා කියන දවාල දන්න ඔම්චිකිදා කියන්න චලනය වෙනවා කියන එක එතකොට ජී මොත් හදා කියන්න මොකක්ද ජී මොත් හදාගෙන කරන්න බැහැ කියෙන අදහස් මෙනම ජී මොත් හදා කියෙනවා සොරි මෙන මේ ජී මොත් හදා කියෙනවා කරන්න බැහැ කියෙන අදහස එතකොට ජී මොත් හදා කියෙන කරන්න බැහැක්වහම මෙන මේ ගේ කියන්නේ ආකාරයට එතකොට ඔම්චිගිජි මොත්තාගෙකු වහම කරන්න බැරිආකාරයට පුච්චබ්ගෝ මේ පුත් කියන්නේ පුත් කියන අලවනවා චප් කියන අල්ලනවා එතකොට අලවල අල්ලලා චගබොල් හල්තේ වැඩ කරන විට චගොබොල් හල්තේ වැඩ කරන විට සයෝන් හනන් තෝගොම් නිද භාවිතා කරන උපකරන වේ කියලගෙන අපි අයිබලමු කොංජක් මුල් ඒගැන වැඩ උපකරණයක් තොක්සායේ ගැන දෙකක් අතර හරිද දෙකක් අතර කිවෝ හිර කරලා ඕම්චිකිජි මොත්තාගේ එකන්න චලනය කරන්න බැරියාකාරයට පුච්චබ්ගෝ එකන අලවලා අල්ලලා චගබොල් හල්තේ වැඩ කරන විට සයෝ හනන් භාවිතා කරන තෝගමිනිද උපකරණයක් වේ කියලා ගැන අපි බලමු අරිද දැන් දෙකක් අතරනේ මෙන්න මේ වගේ මෝක කියන්න මෙන්න මේ වගේ මෙන මෙතන එක ගැල්ලත්තියෙනවා මෙතන එක කෑල්ලත්තින හට මෙන්න මේ දෙක අතර මෙන මේ දෙක අතර ඒකන්න දැන් මොක්කර දැන් ඇත්තක් කර මොක්කර මෙතනින් තියෙනවා කම්මල්වල තියෙන්නේ පයිසයක දඩුවඩුවට මෙන මෙතනින් තිබ්බා මේ පැත්තෙන් අර නට්ට ඇත්තින කරගවන් අන්න නට්ට කරගවට පස මේක තදවන මේ දෙක තදවුණට පස අරක හොල්ලගන්න බෑ අන්න එක තමයි කියන මේ තොක්සායේ මෙන්න මේ තොක්සායේ කියලා මෙන්න මේ කෑලි දෙක තමයි තොක්සාය මෙන්න මේ තොක්සායේ කියලාව තුවාල බානතු මෙ මේ පයිස කෙනෙක් ගන්න හරද මේ තොක්සායේ කියලාගෙන කෑලි දෙකක් අතර හිර කරලා උම්චිකිජි මොත්තාගේ කියලාවත් පයිස එක තමයි වෙන මොනක් කරන්න හරි මෙන්න මේ තොක්සායේ කියන වචන එන්න මෙන්න මේ පයිස එකටම විතරයි හරි එතකොට පයිපරෙන්චි මේ පයිපරෙන්චි කියන පයිපරෙන්ච එක එතකොට මෙ පයිස කියන්නේ දඩුවන්ඩුව මේ දඩුවන්ඩුවෙන් තම මෙන්න මේ වැඩටික වෙන් ඒකැන් කෑලි දෙකක් අතර හිර කරලා සෙලවෙන්න නැති ආකාරයට අලවල අල්ලලා මේ චගබොල් හල්තේ වැඩ කරන විට මේ භාවිතා කරන උපකරණය කියලගෙන් ආහෙනම් මෙන්න මේ පයිස කියන එක හරණ පෙන්චි කියන කටරඩු පෙන්චි කටරඩුවෙන් ඒව කරන්න බෑ චිගේචා කියන ෆෝක් ලිෆ් එක ෆෝක් ලිස්ටේන් කියන්නේ බාන්්ඩ ඒකන්නේ කර්මාන්ශාලාවේ එක්කෝ අරගෙන යනවා එතවට අරේවීරා අරේවීන ඒකැන උඩ සහ පහලට ඔසවලා අරගෙන යනවා කියලකිව්වොත් මෙන්න මේ චිකීජ කෙනෙක් ගහන්න තවට මේ පයිසට එන්න මෙන්න මේ තොක්සායේ කිවෝ ඔම්චකිජි මොත්තාගේ පුච්චප්කෝ චගබොල් හල්තේ සයුහන තෝකමිදා කියලාවොත් මෙ මේ පයිස කෙනෙක් ගහන්න බයනතුව ඒක තමයි උත්තර මෙ මේ කෑල්ල ඇති හරිද තොක්සායේ කෙනෙ ඇති අපි දැන් අනිත්තක බලමු එතවට මේක කියනවා කින් කියන්න දිග කොම්සොක් කියන ලෝහ මත්තේවා මේ මත්තේ කියන දණ්ඩ වා කියන්න සහ හන්චොක් කියන්න එක පැත්ත han කියන්න එක චොක් කියන්න පැත්ත එතකොට එක පැත්තා එක පැත්තා කතේ එක පැත්තක අවසානයේ
කල්ලේ ගැන දෙකට බෙදිලා කතේ අවසානයක් එත්න දෙකට බෙදිල අවසානයක් තියෙන තෝගුරෝ උපකරණයක් ලෙස මුගෝන් කියන බර මුල්ගොනල් බාණ්ඩ තොරෝ ඔල්ලියෝයෝ තොර ඔල්ලෝ කියන මේ දෙකම ගන්න ඔසවලා කියලගන්න තොර ඔල්ලෝයෝ ඔසවලා තෝහාන් තවද පයොක්කිනා බිත්තියේ හෝ නාමුවේ ලීයේ ඉත්නන් තියෙන ගොසල් දේවල් තේගොනා කියන්න ඉවත් කරනවා හෝ හරද මේ තෙදා තියෙන තෙදා කියන්න ඉවත් කරනවා තෙදා කියනමගත්ද ඉවත් කරනවා එතකොට ඉවත් කරනවා හෝ මොසල් පෙල්තේ ඇන ගලවන විටත් සයොම් හම්නිද භාවිතා කරනවා එතකොට මෙන්න බලන්න මෙතන කියනවා දිග කොම්සොක් කියන ලෝහ මත්තේ කියන දණ්ඩක් එතකොට දිග ලෝහ දණ්ඩක් සහ වා කියන සහ එක පැත්තක අවසානයේ දෙකට බෙදිලා අවසානයක් තියෙන එක පැත්තක අවසානයේ දෙකට බෙදිල අවසානයක් තියෙන තෝගු කියන්න උපකරණය රෝගෙනගේ තේරුම් හතර කින් මගින් එන්ට ලෙස එතකොට උපකරණයක් ලෙස මුගෝන් කියන බර මුල් ගොනල් බාණ්ඩ තොරෝල්ලයෝ එකන ඔසවලා කියලම ගන්න තොරෝල්ලයෝ ඔසවලා තෝහාන් තවද පයොක්කිනා මේ පයොක් කියන්න බිත්තිේ නා කියන්න හෝනැත්තං හා හරද බිත්තියේ හෝ නාමුවේ ලීයේ ඉත්නන් කියනත් තියෙන ගොසල් එක නැත්තන් දෙය තේගොනා ගලවනවා හෝ නැත ඉවත් කරනවා හෝ මේ තෙදා කියන ඉවත් කරනවා ගෙන හරද එතෝට ඉවත් කරනවා හෝ මුසල් ඇන පෙල් තේදෝ ඇන ගලවන විටත් සයුම් හම්නිදා මෙන්න මේ පෙදා කියන්න ඉවත් කරනවා නැත්තන් ගලවනවා කියෙන අදහස අල්තේ කියන්න විට නැත්තං අවස්ථාව දෝ කියන්නේ එතකොට අල් තේදෝකිවොත් ගලවන විටත් නැත්තන් ගලවන අවස්ථාවත් කියලගන්න ගලවන විටත් සයුම් හම්මිද භාවිතා කරනවා කියලා කියෙන එතකොට මෙන්න මේ අවසානයේ අපි බලමු උකත්ත මේ කියන්න කියලා දිග දණ්ඩක්ලු මෙන මේ දිග දණ්ඩක් අවසානය දෙකට බෙදලත් තියෙනවා හරන මේ බාණ්ඩත් ඔසවලා ඔසවන මේ බරබාණ්ඩ ඔසවනවලු හරද ඒකන බරබාණ්ඩ ඔසවල තල්ලු කරනවාගෙන දස කියන්න තෝහන් තවද පයොක්කෙන බිත්තිය හෝ නාමුවේ ඉත්නන් තියෙන ගොස ගලවනවා හෝ ඇන ගලවන විටත් භාවිතා කරනවා එතකොට අපිට ඔච්චර දෙයක් බලන්න ඔන්න මෙන්න මේ කියන්න සිවිචරය ගැන සිවිචරය කියල කියන්නම ගත්ත අලවංගු එහෙ කොරියාවේ අලවංගුවේ අපේ අලවංගුවගේ නෙවේ හරිද එයාලගේ අලවංගු ඇවෙල්ලා දෙකට බෙදිලා තියෙන් ඒගැන එක පැත්තක් මෙහෙම නැබිලා නැවිල්ල එක පැත්තත් තියෙනවා පැතලියට අනි පැත්ත තියෙන්නේ අරනිකං ඇන ගලවන්න පුළුවන් එතනින් අරනිකං අපේ මිටි තියෙන්නේ ඔය මේ අපි ඇනගලවන මිටි ආං ඒ වගේ ඒක ඇවිල්ල දෙකට බෙදිලා තියෙන් ඕක ගුගල්ලේ ගහල බලන්න එතකොටනවා මේ මංචී කියන මිටිය මංචී කෙන මිටිය මිටියෙන් මේ වැඩටික මේ බරබාණ්ඩෝසවන්න නම්මනන් කරන්න බෑ එතකොට අපිට ඒක වැඩන්නෑ එතකොට චෝන් කියන ගල්කටුව වල දැන්ඩමත් දන්නවා එක චිගේචා ගැන්න පෝක් ලිෆ් එක එතකොට චිගේ චායනවන අනිවාරෙන් වාහනයක් කියලෙන චායකක් කියලෙන එතකොට ඔන්න දැම්මකත් අපි දන්න දැනටමත් උත්තරේ මොකක්ද කියලා මෙන්න මේ සිවිචිරේ අලවංගුවෙන් තමයි මෙන්න මේ වැඩ ටික කරන්න පුළුවන් හරි මම හිතනවා ඔයාලට දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා මේකේ බලලා අනිවාර්යෙන්ම සබස්ක්‍රයිබ් කරන්න වෙන ඒ කියන්නේ තව යාළුවෙක්ට මේක ෂෙයා කරන්න මොකද මනුස්සෙට දෙයක් ඉගෙන ගන්න පුළුවන් එකන ඒ ගන්න පුළුවන් දේ අරගෙන දෙදස් දැවලා එක්ෂෑම කවද තිබුණක් කවන්නේ හොඳ දේ ගන්න වැරදිදේ අතාරන්න අරගෙන ඔයාලගේ එක්ෂෑම්මය ගොඩදාගන්න මොකද දැම් මට ප්‍රශ්න ඇවෙල්ල තියෙනවා අවුලන්නෑ මට මොන ප්‍රශ්නයවත් කිසිම් ප්‍රශ්නයන්නෑ මොකද මම මේ වැඩේ පාඩන් හැට ගහනවා පාඩන් හැට ගහල දානවා මේ යුඩුබ්බකට ඒක නවත්තන්න කාඩබ්බ කවරු මොනවකුව ඔයාල තියන්නේ ඔයාල මගෙන් දෙයක් ගන්න පුළුවන්න අරගෙන තවයකෙට්ට ඉගෙන ගන්න ඒක ඔයාලට අපින තව එකෙට්ට ඉගෙන ගන්න මේක ෂයා කරන්න ෂයා කරලා උන්ටත් ඒකන්නේ එක්ෂෑම එක පාරෙම ගොඩදාගන වැඩේ කර කාගෙන් ඉගෙන ගත්තත් කමන්නේ හරන එනම් අදර අපි යනවා හැමෝටම ගුඩ්නයිට්